මෙලොරි ටවර්ස් ඔයාලා ආසාවෙන් බලපු සුන්දර ළමා කතා මාලාවේ අවසානයත් එක්ක ඔයාලට පුංචි දුකක් දැනෙනවා ඇතිනේ. දුකෙන් ඉන්න ඔයාලට ගොඩක් සතුට හිතෙන ආරංචියක් ආයෙත් අපි අරගෙන ආවා. මෙලොරි ටවර්ස් වෙලාවටම සෑම සතියේ දිනකම මෙලොරි ටවර්ස් වගේම ලස්සන මායා කතාවක් ලබන සඳුදා ඉඳන් ඔයාලට අරගෙන එන්න අපි ලෑස්ති. හැමදාමත් වගේ අලුත් මාළුත් වෙනස් අත්දැකීම් ඔයාලට අරගෙන එන ටීවී දෙරළ මෙදා ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ලෝකේ රටවල් විශාල සංඛ්‍යාවක අතිශය සාර්ථකව ප්‍රදර්ශනය කරපු තවත් සුන්දර කතා මාලාවක්. ඒ තමයි රූබී and the Well. රූබී ඔරයිලි නම් කුඩා ගැහැණු දරුවෙක් පිළිබඳ ත්‍රාසජනක කතා මාලාවක්. ඇය විසින් සොයාගන්නා ඉන්ද්‍රජාලික ලිඳක් සහ ඇයගේ මිතුරියන් හිතවතුන් වටා ගෙතෙන අපූර්ව කතා රසකින් සමන්විත මෙම ටෙලිකතා මාලාව ලංකාවේ ප්‍රේක්ෂක ඔබේ රසාස්වාදය තවත් තීව්‍ර කරනු වස් සිංහලෙන් හඬකවා ඔබ වෙත ගෙන එන්නට ටීවී දෙරණ හඬ කැවීම් අංශය කටයුතු කළා. ලංකාවේ ප්‍රවීණ වගේම නවක අතිදක්ෂ හඬ කැවීම් ශිල්පිනියන්ගේ හඬ දායකත්වයෙන් හැඩවුණු මෙම ටෙලිවෘතාන්තය 27 වන සඳුදා සිට සෑම සතියේ දිනකම සවස 5:25ට ටීවී දෙරණෙන් ඔබට නරඹන්නට පුළුවන්. ඉතින් මොකද කියන්නේ? රූබී එක්ක එකතු වෙලා ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගමුද? කිව්ව කියලා කාටවත් කියන්න එපා. ඒ තෝල්ටොම් මෙහෙ ඉන්නකොට අමුතු දේවල් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. මෙතන දොරක් තියෙනවා. මොකටද මේක ඇතුලේ දොරක් හදලා තියෙන්නේ? මොකක් හරි හංගන්න වෙන්නේ නැති. කවුරු හරි ඉන්නවද දන්නේ? මම හිතන්නේ ඒකට ලොජිකල් පැහැදිලි කිරීමක් ඇති. සමහර විට මේක ඇතුලෙන් එනවා වගේ වුණාට එහෙම නැතුව ඇති. ඇතුලේ මොකක් හරි ඉන්නවා. හොල්මන් සද්දයක් ඇහෙන්නේ. මම දැන් යන්න ඕනේ. මේ සින්දුවේ කියන්නේ තමන් කෙනෙක්ට ගොඩක් ආදරේ නම් එයාට යන්න දෙන්න කියලා. ඒ වගේම බලාපොරොත්තුෙන් ඉන්න එයා කවදා හරි ආපහු එයි කියලා. මම මිස්ටර් ටැගට් ගෙනුත් සමාව ඉල්ලන්න ඕනේ. නෑ එහෙම කරන්න නෑ මට සමාව ඉල්ලන්න ඕනේ. මට දැනගන්න ඕනේ. ඔය ළමයි ටික මට ඔය විදිහට කරදර කරන්නේ. ඔය ලිඳ ගැන කටකතා තියෙනවා. සෑම ඒ ගැන දන්නවා. මං නම් hina වෙලා ගණන් ගන්න නැතුව ඉන්නවා. ඉතින් කොහොමද ඔයාගේ අද දවස? අද හොඳ දවසක්. අපි කෙනෙක්ට උදව් කළා, යහළුවා හම්බුණා. අවුල් දෙක ගුතුණා. අවුල් වලට බෑ ඔයාව නවත්තන්න. මොකද ඔයා රූබී ඔරයිලි. නිර්භීත කෙනෙක්. අපි දෙන්නම එහෙමනේ. හොඳම යාළුවෝ ටික. හේතුවක් නැතුව කෝල් කර කියවන්න විතරයි. මම රූබී ඔරයිලි. එයා මට 100 කෙනෙක් වෙනවා. එයාට තව මෙහා අයිති වෙලා තිබ්බ. හැබැයි දැන් අපි ඉන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් දෙන්න සිස්ටර්. ඔයා මගේ කස්ටමර් බයි කරානේ. ඒකට කමක් නැහැ. අලුත් කෙනෙක් ආපු එක කොච්චරද ඇද්ද? මේකට එහෙම අලුත් අය නැහැ. ඔයාට ඒකට හේතුවක් ඇති. ඒත් ඒ වෙච්ච දෙයට යට අප්සෙට් ගියා. එයාගේ හස්බන්ඩ් නැති වුණා තරුණ කාර් ඇක්සිඩන්ට් එකකින්. ඒක අයියා මෙහෙම වුණේ. හායි. මේ මගේ අම්මා.